අර අරු අතන හැමදාම ඉන්න ඇයි දන්නේ නැහැ. ඒක නම් අපිට බිස්නස් එකක්වත් කරගන්න නැහැ. ඉතින් බලමු පොඩ්ඩක්. ඔව් අද නම් අහමු. උඩ ගියා. මහත්තයා මම හැමදාම දැකලා තියෙනවා මහත්තයා මේ ටයිම් එකේ මෙතන ඉන්නවා. ඉතින් මං එනවා මේ ටයිම් එකට. ජොබ් එක ඉවරලා මේ ටයිම් එක පොඩ්ඩක් වෙලා ඉන්නවා ඉතින් ඒක. මොකක් හරි අවුලක්ද? මෙතන වැඩි ඉන්න සුදු තනකුත් නෙමෙයි. මම ඉතින් හැමදාම වෙන හින්දා අපිට වැඩක් කරගන්නත් නෑ මහත්තයා. නෑ ඉතින් මම මේ ටයිම් එකට මෙතන ඉතින් පුරුද්දක් විදිහට එනවා. ඔක්කොම ප්‍රශ්නයක් තියෙනවද කිව්වේ? මලට ඒ දැනගන්න ඕනේද? මහත්තයා කැමති නැහැ ඉතින් අපිටත් අවුලක් නැහැ හැම. නෑ මල්ලි. මම පොඩි කාලේ මල්ලි මගේ අම්මා නැති වුණා. හරිද? තාත්තා මල්ලි මම හැමදේම බලාගෙන මගේ තාත්තා. තාත්තා මල්ලි මීට අවුරුදු 6කට කලින් නැති වුණා. ඉතින් මට මල්ලි ප්‍රශ්න වැඩි. මම ඉතින් මගේ තාත්තාගේ හැම මතකයක්ම තියෙන මල්ලි මෙතන. අම්මා නැති වෙච්චාම මල්ලි තාත්තාම බලන්න. හරිද? ඉතින් මගේ හැම දෙයක්ම තියෙන මල්ලි මේ මතක සටහන් තියෙන ඔක්කොම මල්ලි මෙන්න මේකේ. මම සෙල්ලම් කරපු විදිය මල්ලි මට තාත්තා කවපු විදිය. මල්ලි මට තාත්තා නෑ බා. මට අම්මා නෑ. මට කාත් කවුරුත් නෑ බා. කොල්ලේගේ ජීවිතේ දෙන්න ඕන. කවදාත් මචං තාත්තා නැති වෙන්න හොඳ නෑ බං පුල්ලෙට්ට. ඒක ඇත්තයි. සිනහස පෑනිසා මියුණත් අපව රකී ආදර බල මහිමේ දිවිදුන් පියවරුනේ සවියයි පියසනේ ජී